මේ කමල් ප්‍රසාද් කියලා එක සක්කිලිලත් ගඳ පඩයක් දාලා තියෙනවා කමෙන්ට් එකක්. දනා ගූ කන වීඩියෝ එකක් ඕනි ගැම්මට කියලා. ඔන්න ගැම්මට එහා පැත්තේ උඩහ පාර ඉන්නවා රෙක්සි කියලා බැල්ලියක්. ඒ බැල්ලිගේ බැටි මං ගෙනල්ලා තියෙන්නේ. ඔන්න බරු නම් බැටි ටික. අපි බලමු මේකේ එන ස්මෙල් එක කොහොමද කියලා. මාරම රොමැන්ටික් පුක් ගඳක් එන්නේ. මේ බලපන්. අපි කමු. එකක් කාලා බලමු මොන වගේ ෆීල් එකක්ද එන්නේ කියලා. පරමරහයි. අස්සසම බලක් කාලා බලපල්ලා මොන රසක් එන්නේ. කියන්න බැටතරන් රහයි. කාලා ගිලලත් පෙන්නන්න. තව තියෙනවා බලු බැටි මේ පිරිසේ. අතිතරන් දාගෙන කන්න පුළුවන්. හරිම රහයි. පුදුම රහක් තියෙනවා. එන පුග්ගන්සට ෆීල් වෙන මේකෙන් ෆීල් වෙන පුග්ගන්සට මට මාර විදියට ඇක්සෙන්ට් වෙන්නේ නගින්නේ. මේ බලන්න. ඔන්න නැසම අපේ පිළිරස් පුග්ගන්ඩයි. मैं मुँह मना करना मसवान सारा मैं खाना में डाल लो साथ तो अलग अलग खाना रसाई හරි ඇත්තටම මාරම රොමැන්ටික් පුක් ගඳක් ෆීල් වුණා. රෙක්සි කියන පැල්ලිගේ බැටි මම බල්ලන්ගේ බැටි කන්නේ නැහනේ. ඇත්තටම හරිම රසයි. ඔයාලත් බලු බැට්ටක් කාලා බලන්න. ඇත්තටම කියනවා නම් මාරම ඒ කියන්නේ බොඩි එකටත් හෙල්දි. අප්පිරිය වෙන්න දෙයක් නැහැ. මොකද ඇනිමල් පූප්ස් නේ, එක්ස්ක්‍රීමන්ට්ස් නේ. ඒවා කන එක ඇත්තටම ඔයාලගේ බොඩි එකට මාරම හොඳයි. කාලා බලන්න. අපි බව්වන්ට ආදරේ. අපි බව්ව ආරක්ෂා කරගන්න ඕනි. මිසිස් ඔටාරා ඔයාටත් එක කියන්නේ කවුද මේ ඔටාරා කියලා ඉන්නවනේ දැන් ඔය එයාලා ප්‍රොටෙක්ට් කරන කෙනෙක්. ඔටාරා ඔයාට මොකද හිතෙන්නේ මේ ඔයා ඒවා කාලා බලන්න. මොකද ඔයාලා බව්වන්ට ආදරය කරනවා විතරයි. ඔයා බව්වන්ගේ පූප්ස් ඊට් කරන්නේ නැහනේ. ඔයත් අනිවාර්යෙන් බව්වන්ගේ පූප්ස් කාලා බලන්න. මාත් කාලා බැලුවා.